තමන්ගේ ඒ ලෙවල් අවුරුද්දට වඩා අවුරුද්දක් කලින් ඒ ලෙවල් කරලා කොළඹ දිස්ත්‍රික්කෙන් 19 වෙනියා වෙලා තියෙනවා. ඔය ලයිටි කරන්නේ නැතුව ඒ ලෙවල්ටත් ඒකක් කරන් තියෙනවා. MCQ පේපරේ මට MCQ 41ක් ඇදලා තිබ්බා. මගේ අප්පච්චි ජීවිතේ අඬනවා දැකලා තියෙන මම දෙපාරයි ඇත්තටම. ඒතකොට ඒකෙන් අර ෆෝකස් එක එහා මෙහා යන්නේ. ඔළුව කඩන් වැටෙන වැඩ ගොඩක් වුණා. ඇත්තට මම ගමේ මිනිස්සු hina වුණා. සෙකන්ඩ් පේපර් එක ගොඩ දාගන්න ගොඩාක් හේතුවක් වුණා. අපි අද මේ කතා කරන්න ආවේ පොඩ්ඩක් වෙන ළමයින්ට වඩා වෙනස් වැඩක් කරපු ළමයෙක් එක්ක. මෙයා තමන්ගේ ඒ ලෙවල් අවුරුද්දට වඩා අවුරුද්දක් කලින් ඒ ලෙවල් කරලා කොළඹ දිස්ත්‍රික්කෙන් 19 වෙනියා වෙලා තියෙනවා. ඉතින් මෙයා හරිනම් 2026 ඒ ලෙවල් කරන්න ඕන ළමෙක්. ඉතින් එයා මුලින්ම පළවෙනි දවස්වලම අපේ පළවෙනි දවස් දෙක තුන ඇතුළෙම අපේ තියරි පන්තියට සම්බන්ධ වුණා. සම්බන්ධ වෙලා මේ සාමාන්‍යයෙන් ටික කාලයක් ඇවිල්ලා මාස කිහිපයක් ආවට පස්සේ සාමාන්‍යයෙන් මාස 8ක් විතර වගේ කාලයකට පස්සේ අර 2025 කට්ටියගේ රිවිෂන් එක පටන් ගන්න මාස 2කට විතර කලින් මේ මට එක දවසක් මගෙන් අහනවා මේ තියරි පන්තිය ඉවර වෙලා එක තැනකදී අහනවා මේ මං සර් එන්නද 2025 පන්තියටත් කියලා. ඉතින් ඊට පස්සේ මේ මං ඇහුවා ඇයි එහෙම හිතන්නේ කියලා. එතකොට මෙයා කියනවා මේ මට අවුරුද්දෙන් ඒලව කරන්න ඕනි කියලා. ඉතින් මං ඊට පස්සේ මෙයාගෙන් ඇහුවා මේ මොකද්ද ඒකේ පරමාර්ථය කියලා. මොකද සමහර ළමයි ඉන්නවා අවුරුද්දෙන් ඒලව කරලා වෙන වෙන කෝසස් කරන්න, ඩිග්‍රී කරන්න, එහෙම නැත්නම් වෙන රටවල් වලට යන්න එහෙම. ඉතින් මං ඇහුවා මොකද්ද හීනේ කැම්පස් යන එකද කියලා. අවුරුද්දක් කලින් කරලා. ඉතින් ඒතකොට මෙයා කිව්වා මට කැම්පස් යන්න ඕනේ. මං අවුරුද්දක් කලින් කරනවා පොඩ්ඩක් මං කරලා බලන්නම් කියලා. ඉතින් මං කිව්වා හරි එන්න කියලා. මොකද හේතුව අපේ තියරි පන්තිය කියන්නේ 2026 තියරි පන්තියට පස්සේ තමයි 2025 තියරි පන්තිය තිබ්බේ. ඉතින් මං කිව්වා එහෙනම් ආවොම ඉඳලා බලන්න කියලා. ඊට පස්සේ මෙයා හිටියා. ඊට පස්සේ එහෙම පන්ති ටික දවසක් ගිහිල්ලා අපේ 2026 පන්තිරේ එන්නේ නැතුව ගියා. මොකද එයාට අපේ ඔන්ලයින් පන්තියේ රෙකෝඩින් සෙට් එක දීලා ඒක එහෙම ගියපු හින්දා. ඊට පස්සේ මේ 2025 පන්ති එක දිගටම ඇවිල්ලා ඊට පස්සේ රිවිෂන් පටන් ගන්නවත් එක්කම යම්කිසි කාල සීමාවක් තියෙන අවුරුද්දක් විතර කාලයක් ඇතුළත තමයි මම මේක තීරණය කරේ. කියන්නේ අවුරුද්දක් විතර ඒ ලෙවල් කරලා නේ සාමාන්‍ය විදියට ඒ ලෙවල් කරලා ඊට පස්සේ තමයි තීරණය කරේ. ඊට පස්සේ මේ ඇවිල්ලා ඊට පස්සේ අපේ පන්තියට ඇවිල්ලා අපේ පන්තියේ මේ පේපර්ස් එහෙම ලියද්දි මට තේරෙනවා දැන් අපේ රෑන්කින් පේපර්ස් එහෙම ලියද්දි ටිකක් උඩ ඉන්නවා. හරිද? ඊට පස්සේ උඩ ඉඳලා මේ පස්සේ අර දැන් වැඩේ අල්ලගත්ත කියලා මට හිතුණා. ඉතින් මට හිතුණා මෙයා මොකක් හරි වෙනසක් කරයි කියලා. කොහමරි විභාගෙ ලියලා අන්තිමට දැන් මෙයා O level IT කරලත් නැහැ. මෙයා IT වලට එකක් තියෙනවා. O level IT කරලත් නැහැ. මේ O level IT කරන්නේත් නැතුව අවුරුද්දක් ඇතුලේ A level අවුරුද්දයි මාස කිහිපයක් ඇතුලේ A level කරලා දිස්ත්‍රික් 19ක් වෙලා IT වලටත් A level වලටත් ඒකක් කරන් තියෙනවා. ඉතින් මේ කතාව ඇතුලේ කාට හරි කෙනෙක්ට ඇතිනේ දැන් සමහර ළමයි අහනවා අපෙන් O level IT කරලා තියෙන්න ඕනද A level IT කරන්න. ඊට පස්සේ අපිට කාලය ඇතිද කියලා ගොඩක් අය අහනවා. විභාගය කියන සාමාන්‍ය කාලයේ තියෙන ළමයිනුත් කාලය ඇති වෙයිද අන්තිම අවුරුද්ද විතර ඇවිල්ලා. ඉතින් එතකොට ඒකට හොඳම කතාවක් තියෙනවා මෙයා ළඟ. ඉතින් ඒක නිසා මම මෙයාගෙන් අහනවා මේ මුලින් අපි යාගේ පොඩි විස්තර ටිකක් අහලෙමු. ඊට පස්සේ අපි සම්පූර්ණයෙන් යාගේ කතාව අහමු. මුලින් කියන්නකෝ ආගේ චුට්ටක් විස්තර ටිකක් නම සහ ඉස්කෝලේත් එක්ක කතාව සහ ඒ වාට හිතුනේ අවුරුද්දෙන් ඒලව කරන්න කියන එක මුලින්ම. මගේ නම සතිර ජනිත් කොළඹගේ. මම අධ්‍යාපනය ලැබුවේ හොමගම් මහින්ද රාජපක්ෂ විද්‍යාලයේ. එතකොට මම හිතුවා O level වලින් අයින් වෙලා මේ LL exam එක ප්‍රයිවට් කරනවා කියලා ඒ අවුරුදු දෙක ඇතුලේ. ඊට පස්සේ දැන් ඔය ඉස්කෝලේ යන්න නැති හින්දා මට කාලයක් තියෙනවා මං ඉස්කෝලේ යන ටයිම් එකේ මම ගෙදර ඉන්නේ. ඒතකොට මං පන්ති වලට විතරයි එළියට කියලා යන්නේ. ඒතකොට මං හිතුවා ඒ කාලෙත් උපරිම ප්‍රයෝජනයක් අරගෙන මට මේ එක්සෑම් එක අවුරුද්දෙන් කරගන්න පුළුවන් වෙයි කියලා. ඒක හින්දා මම තීරණය කරා කොහොම හරි මේකට බැහැලම කරනවා කැම්පස් යන්නම ඔළුවේ තියාගෙන ටාගට් එක ජපුරෙම තියාගෙන. අර වැදගත් කතාවක් කිව්වා දැන් ටාගට් එක ජපුරෙම තියාගෙන කියලානේ. අර මං ඇහුවානේ දැන් කැම්පස් යන්න මේද අදහස කියලා. ඊට පස්සේ මට පස්සේ දවසක මෙයා කියනවා මේ මට ජපුරට එන්න ඕනේ කියලා. ඊට පස්සේ මේ දැන් මට මෙයා කියනවා මේ ජවදුර කැම්පස් එකේ ෆොටෝ එකක් ෆෝන් එකේ වෝල්පේපර් එකක් දාන් හිටියා කියලා. ඉතින් එතකොට මට මතක් වෙන්නේ දැන් මමත් ජපුර කැම්පස් එකේ ඉන්නේ. ඉතින් මමත් ඒ ලෙවල් කරන කලින් ඔය කැම්පස් එකේ ඉස්සරහට ගිහිල්ලා ගේට් එක ළඟින් මමත් බලන් ඉඳලා තිනවා ඇතුළ. මමත් ෆොටෝ එකක් ගහන් ඇවිල්ලා තියෙනවා. ඉතින් එතකොට මේ දැන් මේගොල්ලොත් දැන් ජපුරම තමයි මේ ආසාව තිබිලා තියෙන්නේ. ඉතින් මං අහන්න කැමතියි මේ ජපුරට ඇයි ආස හිතුනේ සහ මේ මොකක්ද මේ කතාවත් කියන්නේ. ඉතින් නැත්තම් දැන් කැම්පස් එන්නත් ඉතිලා අවුරුද්දකට කලින් කරන්නත් ඉතිලා ජපුරේ වෝල්පේපර් දාගෙන මේ වැඩ කරපු කතාව ඇතුලේ සම්පූර්ණ කතාව කියන්න පුළුවන් නම් හොඳයි නේ. දැන් ඉතින් අපේ සබ්ජෙක්ට් ස්ට්‍රීම් එක ටෙක්නොලොජිනේ. ඒතකොට ඉතින් හොයලා බලමු මුලින්ම ඉතින් දැන් මොකද්ද මේ ස්ට්‍රීම් එකෙන් යන්න තියෙන හොඳම කැම්පස් එක මොකද්ද ඒ සම්බන්ධව. ඉතින් දැන් ආවට පස්සේ දැන් සර්වත් දැක්කනේ. ඒතකොට සර් ලංකාවේ 10 වෙනිය වෙලා සර් කැම්පස් එකට ගිහින් තියෙනවා ජපුරේ කැම්පස් එකට. ඉතින් ඒතකොට අර සර්ගේ ජීවිතය ගැන බැලුවාම සර් ඉන්න තත්ත්වය ගැන බැලුවාම මේක එතකොටත් තව ආසාවක් ආවා කැම්පස් යන්න අනිවාර්යෙන් ඒක කරනවා කියලා කොහොම හරි. ඉතින් ඒ ටාගට් එක තියාගෙන තමයි වැඩ කරේ. ඒක හින්දා ඉතින් දැන් අන්තිමට මේ රිසල්ට් එක ආවා. උතන තව පොයින්ට් එකක් තියෙනවා මේ පොඩ්ඩක් අපේ පන්තියේ ළමයි හැමෝම පොඩ්ඩක් ජපුරට එන්න පොඩි එකක් තියෙනවා. ඉතින් එහෙම නෑ ලංකාවේ හැම කැම්පස් එකම හොඳයි.
ඉතින් දැන් අර අපේ ටෙක්නොලොජි ස්ට්‍රීම් එක සහ කොමර්ස් ස්ට්‍රීම් එකත් එක්ක ඉස්සරහින් ඉන්නේ ජබුර කැම්පස් එක. ඉතින් ඒකත් එක්ක තමයි මේගොල්ලෝ මේ කතාව කියන්නේ. දැන් කොහොම හරි ඔය කතා ටික ඔක්කොම හරි දැන් මට කියන්න මේ ඔයා කොහොමද පාඩම් කරේ දැන් එක තැනකදී ඔයා එනවනේ තියරි පන්ති ටික කවර් කරගෙන එනකම අර උඩ පන්ති ටිකට යන්න. ඉතින් ඒතකොට උතන ગેප් එකකුත් හිටියා. මට මතකයි මගනුත් ඇහුව මොකද කරන්න කියලා. ඉතින් ඒතකොට මේ ગેප් එකට මොකද කරගත්තේ කියන එක කියන්න සහ මේ දැන් මෙතන කට්ටියට පාඩම් කරපු විදිහ කියන හැම වැදගත් මේ කතාවත් ඊළඟට කියමු. තප්පරයක් මේ ગેප් එක වෙච්චලා මොකද කරගත්තේ? මෙහෙම දැන් ඇත්තටම මං 2024 සැප්තැම්බර් අගෝස්තු සැප්තැම්බර් වගේ තමයි 2025 පන්ති මාරු කරේ. එතකොට සාමාන්‍යයෙන් IT පන්තිය පාඩම් 6ක් වගේ ඉස්සරහින් ඉඳියා. ગેප් එකක් තියෙනවනේ එතන පන්ති දෙක අතරේ. එතකොට ඒ පාඩම් ටික මම කරගත්තේ සර්ගේ වෙබ්සයිට් එකෙන්. ඒ වීඩියෝ ටික ඒ පාඩම් ටික බලලා අයිසර්ගේ YouTube channel එක තියෙනවා. ඒකට මුල් පාඩම් ටික මට කවර් කරගන්න පුළුවන් වුණා. එතකොට ඒ ටික මම බලලා තමයි දැන් 25 තියරි පන්තියක් යනකම් ඒ වෙනකම් තියෙන ටික මම කවර් කරගත්තේ. හරි එතකොට දැන් මේ වැඩ ලෝඩ් එකක් එනවනේ එකපාර. දැන් මොකද දැන් අනිත් පන්තියයි මේකයි ඔක්කොම ටික කරගන්න බෑ. දැන් අපේ පන්ති වල සමහර ළමයින්ට මේ අහන ප්‍රශ්නත් එක තේරෙනවා අර එක වැඩක් මැනේජ් කරගන්න ටිකක් අමාරුයි. ඉතින් දැන් මේ වැඩ ටික ඔක්කොම මැනේජ් කරපු විදිහත් අපි අහමු. ඉතින් ඔව් දැන් සබ්ජෙක්ට් එකක් විතරක් උඩ දාගෙන වැඩක් නැහැ නේ. සබ්ජෙක්ට් තුනටම මම මහන්සි වුණා ඇත්තටම. ඒතකොට අර මම මුලින්ම දැනගෙන ඉඳියා කොහොමද IT වලින් සෙට් කෝ එක වැඩි මට්ටමක තියනවා කියලා ඕන සබ්ජෙක්ට් එකක් එක් කරාම. ඒතකොට ඒකින්ද අනිත් සබ්ජෙක්ට් එකටත් වගේම ICT සබ්ජෙක්ට් එකටත් මම ලොකු මූලිකත්වයක් දුන්නා. පාඩම් කරන්න, වැඩ කරන්න වැඩි වෙලාවක් වෙන් කරා මම. මගේ දවසෙන්. ඒ කියන්නේ දවසට මම සබ්ජෙක්ට් දෙකක් වගේ වැඩ කරේ. තුනම කරන්න ගියේ නෑ. එතකොට ඒ කාලය ඇතුළත ඉතින් මම IT වලට වැඩි වෙලාවක් අරගෙන මම වැඩ කරා. මුල් දවස් ටිකේ TIT කවර් කරගෙන කොහොම හරි මම වැඩි කරගෙන ගියා. දැන් ඔයාලට විභාගේ රිසල්ට් ආවනේ. රිසල්ට් ඇවිල්ලා මට කෝල් එකක් දුන්නේ. දා රෑම රිසල්ට් ඇවිල්ලා පැය භාගයක් විතර ඇතුළත මට කෝල් එකක් දුන්නා. එතකොට මේ මං ආසයි අහන්නම කැමති කතාව තමයි මොකද දැන් අපේ අම්මලා තාත්තලා බලන් ඉන්නනේ අපි හොඳ රිසල්ට් එකක් ගන්නකම්. ඉතින් එතකොට දැන් ලංකාවේ ප්‍රධානම මුල්ම රෑන්ක් එකකට අවුරුද්දක් කලින් කරලා ගියාට පස්සේ දැන් ඔක අම්මලා කොහොම රියැක්ට් කරාද කියලා දැනගන්න නිකන් ඒක දැනගන්න එකෙන් මං හිතනවා ඕගොල්ලන්ගෙත් අම්මලා තාත්තලාට එහෙම සතුටක් ගේන්න ඕගොල්ලන්ට හිතෙයි කියලා. ඉතින් ඒක නිසා මේ රිසල්ට් ආපු වෙලාව ගැන පොඩ්ඩක් කියන්න මේ අම්මලා තාත්තලා මොකද වුනේ සහ මොකද රිසල්ට් බලන වෙලාවේ ඔයාලා කොහොමද කරේ රිසල්ට් බලලා අම්මලාට කිව්වේ කොහොමද? රිසල්ට් එන වෙලාවේ ඇත්තට මෙනේ යාළුවෙක්ගෙන් දැනගත්ත රිසල්ට් රිලීස් වෙලා කියලා. මේ මම වෙන වෙනක ඉඳී ගමන්. එතකොට මේ අප්පච්චි ඉඳියේ නෑ. ඒතකොට අප්පච්චි නාන ගමන් ඉඳී. අම්මා නිදාගෙන ඉඳී මහ රෑනේ ආවේ. රෑ 12 කිට්ට වෙලා රිසල්ට් ආවේ. ඒතකොට මං කෑ ගැහුවා මෙහෙම රිසල්ට් ඇවිල්ලා කියලා. ඒතකොට දෙන්න මාව ළඟට. කොහොම හරි ඉතින් දෙන්න ඉස්සරහා ඉඳන් ලැබ් එකෙන් රිසල්ට් බැලුවා. ඇත්තට මේ ආපු වෙලාවේ කට උත්තරක් නැති වුණා. ඇත්තට ඒ කියන්නේ කියන්න සතුට වැඩිකමට. මගේ අප්පච්චි ජීවිතේ අඬනවා දැකලා තියෙන මං දෙපාරයි ඇත්තටම. එකක් ඕලේ රිසල්ට් ආපු දවසේ අනිත් එක ඒලේ රිසල්ට් ආපු දවසේ. ඉතින් ඒ සතුට ඇත්තටම දරුවෙක්ට දෙන්න පුළුවන් නම් ඒක තමයි දෙන්න පුළුවන් ලොකුම සතුට දෙමව්පියන්ට. මේ වයසට. මං ඒක අවුරුද්දකට කලින් දුන්නේ ගැන මට ඇත්තටම ගොඩක් සතුටුයි. එතන පොයින්ට් එකක් තියෙනවා දැන්. හිතන්නකෝ ඉතින් අපේ අම්මලා දැන් අදටත් අපේ අම්මා වුණත් කැමති ඉගෙන ගන්නවට. හරිද? ඉතින් ඒකෝට ඒකත් එක්ක දැන් අපි මම A level result එක ගත්ත වෙලාවේ දැන් මෙයා A level result එක ගත්ත වෙලාවේ අම්මලා ඇඬුවා තාත්තා ඇඬුවා කියලා කියනවනේ. ඉතින් එතකොට මේ අර ඊට පස්සේ සමහරලාට අපි වාහනයක් ගත්තත් සල්ලි හම්බ කරත් අර මට හිතෙනවා ඒ සතුට දැන් අපි මොකක් හරි දෙයකින් එහෙම කරලා ගත්තත් ඒ සතුට අම්මලාට දැනෙන විදිය වෙනසක් තියෙනවා. මට ඒක නිකන් හිතලා තියෙනවා. මොකද මම ඊට පස්සේ ඒ දේවල් කරලා තියෙන නිසා මම දැකලා තින්නේ අපේ අම්මයි තාත්තගේ වැඩිපුරම සතුට තිබුණේ මගෙත් A level result එක ආපු දවසේ. ඉතින් එතකොට ඒකේ පොයින්ට් එකක් තියෙනවා. හරිද? ඉතින් ඒක ළමයින්ට මම හිතනවා ඒක දැනනවා කියලා දැන් මම කතාවත් එක්ක සහ ඊට පස්සේ දැන් ඉදිරියේදී මොකද ඔයා කරන්න හිතාගෙන ඉන්නේ දැන් කැම්පස් සිලෙක්ට් අවුරුද්දක් ඉතුරුයි ඉදිරි ප්ලෑන් එකක් කියන්න. ඔව් ඉතින් දැන් තිබ්බ ලොකුම හීන දැන් මේ වෙදි සාර්ථක වෙලා තියෙනවා. ඉතින් මෙතනින් එහාට තමයි ජීවිතේ කොට දාගන්න අපි දෙයක් කරගන්න තියෙන්නේ. ඉතින් ඒ කාලේ ගොඩක් ප්‍රයෝජනවත් විදිහට මම ගත ගන්න බලාපොරොත්තු වෙනවා. ආසාවක් තියෙනවා එතන ටියුෂන් ෆීල්ඩ් එකට එන්ටර් වෙන්න. ඕල් මට කිව්ව දවසක් මම ඕල් සයන්ස් උගන්වනවා කියලා. ඉතින් ඒකට දැන් පුළුවන් ටැලන්ට් එකක් තියෙනවා. ඉතින් මම කිව්වා මේ සපෝට් එකක් දෙන්නම් කරන්න කියලා. ඉතින් මේ ඒකත් වර මොකක් හරි ආයෙම දැඩක් කරනවා මම යටින් දාන්නම් මේ අනිවාර්යෙන් කමෙන්ට් එකේ යට දාන්නම්. මෙයා දැන් මේ OLL IT කරලා නැහනේ. ගොඩක් දැන් අපේ අලුතෙන් පන්ති යන ළමයි කියන අලුත් බැච් වලට එන ළමයි අහනවා මේ OLL IT කරලා නැතුව A level IT කරන්න පුළුවන්ද? ඒකක් ගන්න පුළුවන්ද කියලා. හරිද? ඉතින් එතකොට මේ ඒකට හොඳම උදාහරණේ OLL IT කරන්න නැතුව කවුරුද්දකට කල්ලුත් මෙයා A level IT වලට ඒකක් කරන් දිනනවා. ඉතින් එතකොට අර O level IT දැන් අපි දන්න අපි පළවෙනි පාඩම උගන්වන්නත් දුනත් අපේ පන්ති වල අපි OLL IT වලට අදාළ ටික කවර් වෙන විදිහට යන්නේ. කොහොමත් ඒකේ පළවෙනි පාඩම් වල අපේ තියෙන පළවෙනි පාඩම් කීපේ OLL IT ටික කවර් වෙනවා.
ඉතින් ඒක අපි කොච්චර ඒ කියන්නේ ළමයින්ට පැහැදිලි කරන්න ගියත් ඔක සමහරට පැහැදිලි කරගන්නේ නැහැ. ඉතින් ඒක නිසා මම මෙයාගෙන් අහනවා මේ අර ඒක අමාරු වුණාද ඔලෙවල් අයිටි කරමු නැති එක කියලා අපි එයාගෙම දැනගමු එයාගේ කතාව මේ මොකද්ද එතන උනේ කියලා. මාරුණාද කියන්නේ ඇත්තටම තිබ්බේ ලොකු බයක්. මම ඇත්තටම IT කියන්නේ මොකක්ද කියලාවත් දන්නේ නැතුව තමයි මම A level වලට ආවේ. ඒතකොට මට කිසිම නොලෙජ් එකක් තිබ්බේ නැහැ IT සම්බන්ධව. ඒතකොට මම හිතුවා පටන් ගත්ත වෙලාවේ ඉඳන් කොහොමත් යද්දිම වැඩි අමාරු වෙයිද කොහොම වෙයිද දන්නේ නැහැ කියලා. ඒවට ඇත්තටම අපේ පන්තියේ තිබ්බ වැඩ පිළිවෙලත් එක්ක IT කියන සබ්ජෙක්ට් එක මම ගොඩාක්ම ආස කරපු සබ්ජෙක්ට් එකක් වුණා. ඒක හින්දා මට මුලින්දම IT කිසිම අමාරුවක් වුණේ නැහැ. පළවෙනි පාඩමේ ඉඳන් මම O level බේස් එක මට වැටුනේ නැති වුණත් A level ටිකේ ඉඳන් මම ගානට වැඩ ටික පිළිවෙලට කරගෙන ගියා. එතකොට දැන් ඔයා කියන්නේ O level IT කරලා නැති එක A level IT වලට කිසිම බලපෑමක් නැහැ. කිසිම බලපෑමක් නැහැ ඇත්තට. ඒක කියන්න දෙයක් නැහැ A level IT වලට එකක් කරන් තියෙනවානේ. එතකොට මේ දැන් කොහොමත් මේ පාර වුණත් දැන් 2025 රිසල්ට් ඇවිල්ලා තිනවා කොමර්ස් එක්ක ICT කරපු ළමයි තමයි ලංකාවේ පළවෙනි 20ටම ඇවිල්ලා තින්නේ. ඒක මම හිතන්නේ දැන් ප්‍රසිද්ධ කතාවක්. ඉතින් ඒතර ICT වල ගොඩක් ලොකු ඉසෙට් එකක් තියෙනවා. හැබැයි ඒ වගේම කරගන්න බැරි සබ්ජෙක්ට් එකක් නෙවෙයි. මොකද මම දැකලා තියෙනවා ගොඩක් වෙලාවට O level පන්ති වලින් සහ මම දන්නේ කොහොමද වෙන්නේ කියලා. ගොඩක් අය කියනවා A level IT අමාරුයි කියලා. හැබැයි එහෙම එකක් නෑ. ඒක අමාරුයි කියන්නේ සමහරලාට ඒක වෙන්න අර පැහැදිලි කරලා උගන්වන එක සම්බන්ධව ගැටලුවක් ඇති. ඒකත් එක්ක මේ අර එහෙම පැහැදිලි කරලා උගන්වනවා නම් මම හිතන්නේ ළමයින්ට කියලා දෙනවා නම් දැනෙන්න ඒක එයාට අමාරු නෑ. එතකොට මේ ඒ කතාවත් එක්ක දැන් O level IT කරන්න නැතුව A level IT කරානේ. ඒක ICT සම්බන්ධවනේ. අනිත් සබ්ජෙක්ට් ගැනත් සහ අනිත් සබ්ජෙක්ට් රිසල්ට් එකත් කියන සම්පූර්ණයෙන්ම. ඇත්තටම අවුලක් නැහැ. මම සබ්ජෙක්ට් තුනම මුලින් ඉඳන් බැලන්ස් කරගෙන ආවා. මගේ රිසල්ට් එක A එකයි B දෙකයි. IT වලට A එක, අනිත් සබ්ජෙක්ට් දෙකට ET වලට B එක, SFT වලට B එක. ඒකේ පොයින්ට් එකකුත් තියෙනවා. දැන් මෙයාගේ ඉසෙට් එක වැඩි ගොඩක්. ඉසෙට් එක වැඩි වෙන්න සහ දිස්ත්‍රික්කේ 19 වෙනියා වෙලා තියෙන්නේ. කොළඹ දිස්ත්‍රික්කේ 19 වෙනිනේ. කොළඹ දිස්ත්‍රික්කේ 19 වෙලා තියෙන්නේ A එකයි B දෙකක් අරගෙන. එතකොට IT වලට එකක් කරන් තියෙනවා. අනිත් දෙකට B දෙකක්. එතකොට දැන් නිකන් එකපාරට A B කොහොම මදි වගේ කියලා දෙන්න පුළුවන්. හැබැයි ඒ වෙන මේ කතාව දිස්ත්‍රික් රෑන්ක් එකකුත් තියෙනවා. ඉසෙට් එක ලොකු ඉසෙට් එකකුත් තියෙනවා. ඕකට ප්‍රධාන හේතුව A level ICT වලට එකක් තියෙන එක. මම හැමදාම ළමයින්ට කියනවා මේ A level IT වලට math stream එකෙන් හෝ tech stream එකෙන් හෝ commerce හෝ art හෝ වලින් කරොත් ලොකු ඉසෙට් එක වැඩිවීමක් තියෙනවා. එතකොට මේ සහ දැන් මෙයා අනිත් B දෙකත් අර A දෙකට ලං කරලා ඇත්තේ. ඉතින් මේ ඒකේ කතාවත් කියන අනිත් සබ්ජෙක්ට් දෙක කොහොමද ගොඩ දාගත්තේ කියලා. මොකද දැන් අනිවාර්යයෙන් මේක ටෙක්නොලොජි කරන ළමයි ටික ආයි මේක මොකද්ද මේ කොහොමද ගොඩ දාගන්නේ කියලා. මොකද මම මේ වගේ තව සෙෂන් ටිකක් ඉස්සරහට කරන්නම් අනිත් ස්ට්‍රීම් වලුත්. ඒවැ මේ කාඩ් ටිකක් වැඩ ඉස්සරහට. මේ කියන්නකෝ මේ අනිත් සබ්ජෙක්ට් දෙකට මොකද උනේ කියන එක සම්බන්ධව B දෙකක් ගත්තා. ඒක කොහොමද වැඩ කරේ කියලා යම් අදහසක්. මම සබ්ජෙක්ට් තුනම බැලන්ස් කරගෙන ගියා. හැබැයි මම දවසට කොහොමත් කරන්න භාවිතා කරේ සබ්ජෙක්ට් දෙකක් වගේ දවසකට. එතකොට මම ආ to do list කියන ඒ ටෙක්නික් එකෙන් ඒ සබ්ජෙක්ට් දෙකට අදාළ වැඩ ටික මම එදින එක දවසකට එහෙම බැලන්ස් කරගෙන ඒ වැඩ ටික ලියාගෙන ඒ වැඩ ටික මම දවස් තුනකට කොහොම හරි කම්ප්ලීට් කරා. ඒ to do list එක පැහැදිලිව කියන්නේ කියන්නේ කොහොමද මොකක්ද උනේ කියලා. මොකද ඒක අදහසක් නැහැ නැත්නම් ළමයින්ට මොකක්ද ඒකේ කතාව. ඒ to do list එක කොහොමද හැදුවේ? ඒකේ අදහස හැදුවේ ඉතින් පොඩි සාමාන්‍ය පොඩි කොළ කෑල්ලක් අරගෙන මම දවසට වැඩ ගොඩක් දාගත්තේ නෑ. සමහර දවස්වල කියන්නේ ලොකු වැඩ දාගන්න දවස්වල උපරිම සබ්ජෙක්ට් දෙක වගේ කියන්නේ වැඩ ඔක්කොම 4ක් වගේ තියෙන්නේ. නැත්තම් පොඩි වැඩ නම් සාමාන්‍ය වැඩ 8ක් විතර දාගත්තා. ඉස්සරහින් පොඩි කොටුවක් දාලා වැඩේ කම්ප්ලීට් කරාම ඉස්සරහින් හරියට දාලා මේ වැඩේ කම්ප්ලීට් කර කියලා. මම ඊට කලින් දවසේ රෑ තමයි to do list එක හදලා තියන්නේ ඊට පස්සේ. හරි කලින් දවසේ ඉතලා ඊට to do list එක හදනවා. ඊළඟ හෙට මොනවද කරන්න කියලා කළ හැකි වැඩ ටිකක් දාලා ඊට පස්සේ ආයෙ කරාම ටික දානවා. ඔව් සමහර දවස්වල කරගන්න බැරි වෙන අවස්ථා තිබ්බා. ඒතකොට ඒක ඊළඟ දවසට දාලා කවර් කරගන්න. අනිවාර්යෙන් කොහොම හරි කවර් කරගන්න තමයි try එක දෙන්නේ. ඒක හැබැයි හොඳ දෙයක්. මොකද මේ දැන් ඔක මමත් පන්ති කියන පන්ති වුණත් අපේ වැඩවල වුණත් අර දැන් වර්තමාන ලෝකයේ දුවන්නේ මේ ටයිම් බේස් නෙමෙයි. ඒ කියන්නේ ටාස්ක් එක. ඒ කියන්නේ මොකක් හරි වැඩක් කරන එක තමයි ප්‍රධාන දේ. ඒ කියන්නේ ටයිම් එකකට දැන් ඔයගොල්ලෝ දැකලා ඇති ගොඩක් ඔය IT ෆීල්ඩ් එකේ වුණත් අර 8-5 ජොබ් එකක් කරනවට වඩා ජොබ් එකක් වුණත් දැන් වෙලා තියෙන්නේ මොකක් හරි ටාස්ක් එකක් දෙන. ඒ ටාස්ක් එක ඉවර වුණාට පස්සේ යාගේ වැඩ ඉවරයි. ඉතින් එතකොට මමත් හිතනවා ඒක මාර කාර්යක්ෂමයි කියලා. මොකද මං අපි හිතනකො දැන් අපි හෙට කරන වැඩ ටිකක් හිතාගත්ත පස්සේ ඒක ඉවර වුණාට පස්සේ ඔයාලට එතනින් එහාට ෆ්‍රී ටයිම් එකක් තියෙනවා නිකන් ඉන්න. ඒක ප්‍රශ්නයක් නෑ. මටත් නිකන් ඒක හිතන දෙයක් මං ඕක කියලා දිනනවා පන්ති වලත්. අර පුළුවන් තරම් ටාස්ක් එකක් ඉවර වෙනවා නම් ඉතින් ඒක කොහොමද වැඩ ඉවර වීමක්නේ. ඒක හොඳ කතාවක්. ඉතින් මේ to do list එකට අමතරව තව මොන හරි දේවල් කරා නම් ඒකත් කියන්න මේ විස්තර කරලා. මොකද මේ ළමයි ඩීටේල් වයිස් දැනගන්න කැමති වෙයි. තව Play Store එකේ app එකක් තියෙනවා Forest කියලා.
ඒක නම් වෙන්නේ ඉතින් ඒක නිකන් ඇත්තටම කිව්ව ගේම් එකක් වගේ. ඒකේ ටයිම් තිබ්බහම ඒ කියන්නේ සාමාන්‍යයෙන් පැයකට හෝ පැය දෙකකට තියන්න පුළුවන්. උපරිම පැය දෙකයි මට මතක විදියට. ඒකෙත් පැය දෙක තියලා මම දවසට වැඩ කරලා තියෙනවා. ඒ වගේ සාමාන්‍යයෙන් 8 පාරක් 7 පාරක් විතර ඉස්සරම ඒක මුල් දවස් ටිකේ. එතකොට ඒක වෙන්නේ ඉතින් අපි වැඩ කරලා ඉවර වුණාට පස්සේ අපිට වෙනම ඒකෙන් හැදෙනවා නිකන් වනාන්තරයක් වගේ. අපි වෙනම කින්ග්ඩම් එකක් වගේ වෙනම වනාන්තරයක් හැදෙනවා. ඒකේ ගස් ගහක් පැලවෙනවා. ඒක ඇත්තටම ඒ කියන්නේ වෙන රටක ඇත්තටම අපි යම් මට්ටමකට අපි වනාන්තරය හැදුවාට පස්සේ යාලා අපි වෙනුවෙන් ගහක් පැල කරනවා. එහෙම වැඩ පිළිවෙලක් යනවා ඇත්තටම. ඉතින් ඒකටත් ආසාව ආවා. ඒ වැඩි මට සෙට් වුණා ඇත්තටම. එතකොට ටයිමින් තියලා මම මුල් දවස් ටිකේ කරේ තියරි එහෙම කවර් කරගන්න එක. එතකොට ඒකෙන් අර ෆෝකස් එක එහා මෙහා යන්නේ නැහැ. එතකොට අපි ඔලුවට වැටෙනවා මේ ටයිම් එක ඇතුලේ මේක කවර් කරගන්න ඕනි කියන එක. ඊට පස්සේ අන්තිම වෙද්දී නම් මම මේ ටෙක්නික් එක පේපර් වලට පාවිච්චි කරා. පේපර් කරද්දී. එතකොට දැන් මේ එක එක අයට එක එක වැඩ හරියනවා. දැන් අපි අපේ පන්තිය ඇතුලේ ගොඩක් වැඩ කියනවා. සහ දැන් මම නම් පන්තිය ඇතුලේ කියන්නේ පොදුවේ හැමෝටම හරියන වැඩ. සහ ඉතින් ඒත් එක එක්ස්පර්ට්ලා හරියන වැඩත් අපි සමහරවිට කියනවා. සහ අර පල්ලෙහා මට්ටමේ ඉඳලා උඩට try කරන කට්ටියටත් අපි කියනවා මෙහෙම කරන්න කියලා. හැබැයි මම ආසයි ඒ කාලේ අර එක එක අය කරපු වැඩ ටික ගැන දැනගන්න. මොකද එතකොට එක එක අය කරපු වැඩ වලින් දැන් ඔයා මෙයාගේ කතාව ඇතුළේ මෙතන බලන ළමයෙක් ඉන්නවා නම් මෙයාගිනුත් එක මොකක් හරි කොටසක් ගන්න. දැන් මෙයා කිව්ව to do list එක ඊට පස්සේ forest app එක ඒ වගේ වැඩ ගොඩක් කිව්වනේ. මේ වැඩවලින් මොකක් හරි ගොඩක් ටෙස්ට් කරලා බලන්න ඔයාට හරියනවා නම් ඒක ඇඩැප්ට් කරගන්න. ඊටත් අමතරව තව මොකක් හරි වැඩක් කරන්න. තව එක විශේෂ වැඩක් තියෙනවා සර් මට කියන්න අමතක වුණා. මම පාඩම් කරපු මෙතඩ් එක ඇත්තටම වෙනස්. ඒකින්ද දන්නේ මට මේ ටියුෂන් ෆීල්ඩ් එකට ආසාවක් ඇවිත් තියෙන්නේ. ගෙදර පොඩි වයිට් බෝඩ් එකක් තියෙනවා. මම පාඩම් කරද්දි කරේ අර පුටුවේ වාඩිලා පුටුවරත් කරපු එක නෙමෙයි. හිටගෙන ඒ කියන්නේ මම කොහොමද මුලින්ම පාඩම් කරන්න ගත්තේ රෑ. ඒතකොට මගේ අර තනිකර ලයිෆ් සයිකල් එක අනිත් පැත්ත ගිහිලා තිබ්බේ. ඒක අන්තිමට පොඩි ප්‍රශ්නයකුත් වුණා. ඒ කියන්නේ අනිත් අය නිදා ගන්න වෙලාවට මම නැගිටලා එළි වෙනකම් පාඩම් කරා. අන්තිමට දවස් පැල්ලෙන්නකත් ඒක හින්දා. ඒක නම් මම ඉච්චර අනුමත කරන වැඩක් නෙමෙයි. කොහොමද මම පාඩම් කරේ මම මුලින් තියරි මුලින් බලාගෙන ඊට පස්සේ වයිට් බෝඩ් එක ඉස්සරහට ගිහිල්ලා මම ඒක වෙන කෙනෙක්ට ටීච් කරනවා වගේ මම එහෙම තමයි මේ පාඩම් කරන්න ගත්තේ. මෙහෙමයි. දැන් උතන ඒක තමයි පොයින්ට් එකක් තියෙනවා. මොකද කාට හරි දෙයක් උගන්වන්න නම් ඒක අවබෝධ වෙලා තියෙන්න ඕනේ අනිවාර්යෙන්. ඉතින් එතකොට උගන්වද්දිත් අවබෝධ වෙනවා. ඉතින් ඒකත් එක්ක මෙයා කියන කතාව ඒක අනිවාර්යෙන් පිළිගන්න පුළුවන් සහ ඒක ගොඩක් තැන්වල කට්ටිය කියලා ඉතින් ඔන්න දැන් ඔයාලට වැඩ තුනක් කිව්වා ඔයගලන්ට. ගොඩක් අය දැන් අහන ප්‍රශ්නයක් තමයි කොහොමද අර ගෙදර වටපිටාව හදාගන්නේ පාඩම් කරන්න සද්ද ඇහෙන කවුල්ද අර ඒ වගේ දේවල් කොහොම සද්ද ඇහෙනවා අවුල් ඒ කියන්නේ එක එක කතා කියනවනේ කට්ටිය. ඉතින් ඒකින්ද අපි මෙයාගෙන් අහමු මේ ඔයාගේ ගෙදර වටපිටාව කොහොමද තිබ්බේ සහ ඔයා කොහොමද ફોකස් එක තියාගත්තේ කියලා. ඉතින් එතකොට ඒකත් ඔයාලට වැදගත් වෙයි. ඇත්තටම මුල් ටිකේ ඉතින් පටන් ගත්ත කාලේ ඉඳන් අමා වුණා. මොකද අපේ ගෙදර සද්දපද්ද ගොඩක් වැඩි. ඒකින්ද මම ඒවට ફોකස් එක තියාගෙන වැඩ කරගන්න පුළුවන් මට්ටමක් තිබ්බ මට මුල් ටිකේ. හැබැයි එක්සෑම් ලං වෙද්දීම වගේ නම් අර ඔළුවත් ස්ට්‍රෙස් එක වැඩි හින්දා මට ඒක ඇත්තටම කරගන්න බැහැ වුණා. ඒ කියන්නේ අයවට අම්මලා තාත්තගෙන් සහයෝගය හම්බුණා නැතුව නෙමෙයි. අපේ අප්පච්චි වඩුවට කරේ. ඒකින්ද අපේ ගෙදර සද්දපද්ද ගොඩක් වැඩි නිතරම. ඒකින්ද මට අන්තිම කාලෙ වෙද්දී පාඩම් කරගන්න බැරි මට්ටමක් තිබ්බා ගෙදර. මගේ ඔළුවේ තිබ්බ ස්ට්‍රෙස් එකත් එක්ක. ඒකින්ද මගේ හොඳ යාළුවෙක්ගේ ගෙදරකට මං ගියා පාඩම් කරන්න. ඒතර උදේ යනවා මං හවස තමයි හිටින්නේ. සමහර දවස්වල රෑත් පාඩම් කරා මං එහිඳා. ඒකින්ද මට අන්තිම දවස් ටිකත් අවුලක් නැතුව වැඩි කරගන්න පුළුවන් වුණා. ඉතින් එහෙම මං මහන්සියෙන් කැපීමෙන් වැඩි කරපු හින්දා තමයි මේ වගේ රිසල්ට් එකක් වැදුනේ මට. ඒක තමයි දැන් මේකෙන් කතාවෙන් ගන්න තියෙන දේ තමයි පාඩම් කරන එක වැඩ කරන්න ඕන එක කොහොම හරි කරනවා. ගෙදර තත්ත්වය හඳුනා නැත්නම් කොහොම හරි ගිහිල්ලා හරි නැත්නම් ඒත වටපිටාව හදාගෙන හරි පාඩම් කරන්න වැඩ කරන්න ඕන කෙනා වැඩ කරනවා. ඉතින් ආයේ කතාවෙන් ඒක තමයි ගන්න තියෙන්නේ. ඉතින් මේ සහ ඔයාට දැන් ඔයත් දැන් මේකට උනන්දු වෙලා වැඩ කරන්නේ. ඉතින් ඒකට ඔයාට ඔයාගේ හිත කඩන් වෙනන තැන් තියෙන්නේ. දැන් මේක මේ අවුරුද්දෙන් කරන්නේ සමහර පාඩම් අතාරින්න නැති දෙන්න පුළුවන්. මොකද තමයි අවුරුද්ද ආයි කරනවා කියලා හරි දෙන්න පුළුවන්. ඉතින් ඒව හිතෙන්නේ නැතුව ඔයාගේ කොහොමද ඒක මනස එක තැනක තියාගත්තේ මේ කොහොම හරි මම මේ අවුරුද්දෙන් මේක කරලා මේක දේ කරනවා කියන එක කොහොමද තියාගත්තේ? ඇත්තටම ඔළුව කඩන් වැටෙන වැඩ ගොඩක් වුණා. ඇත්තට මම ගමේ මිනිස්සු hina වුණා මෙහෙම අර O level හොඳ රිසල්ට් එකක් දාගත්තා. A level මෙහෙම අවුරුද්දෙන් කරලා කරගන්න පුළුවන් වේද කියන තැන. ඒතකොට මම ගොඩක් අස වුණා. එයාලා මට hina වුණා වැඩ කරගන්න බැරි වෙයි අරගයි මේකයි කියලා. ඒවට මම කොහොම හරි ඒ වැඩි කරගත්තා. ඒකට මට ගොඩක් උදව් වුණා. සමහර YouTube channel තිබ්බා. ඒ කියන්නේ mentally අතින් අපේ health එක හදන YouTube channel. මම අන්නේ වීඩියෝස් බැලුවා ගොඩක් වෙලාවට. ඒ වගේම මම ඇහැට දැකපු චෛත විශේෂයෙන් සර්වර්. ඒ හින්දා මම ඒ දේවලුන් නිතරම දකින හින්දා මගේ ඔළුවේ මට ලොකු ශක්තියක් වෙලා තිබ්බා. මට මේක කරගන්න පුළුවන් කියලා වැටෙන්නේ නැතුව. ඒ වගේම මගේ උනන්දුව, මහන්සිය, කැපවීම ඒ ඔක්කොම ටික තිබ්බ හින්දා මට අන්තිමට ඉතින් කිසිම ප්‍රශ්නයක් නැතුව මේක කරගන්න පුළුවන් වුණා. තව ප්‍රශ්නයක් අහන්න ඕනේ. විභාගේ දවස් ටික තියෙනවනේ. විභාගේ දවස් ටිකේ
විභාගේ දවස් ටිකේ ওই වැඩ ටික මැනේජ් කරගත්තේ කොහොමද විභාගේ දැන් පළවෙනි දවස් තියෙනවා ඊට පස්සේ ආයි දෙවෙනි දවසේ තියෙනවා ඒ ටිකත් එක්ක ඒ අතරමැද්දෙන් අර සාමාන්‍ය දැනීම් පේපර් ඉංග්‍රීසි පේපර් වැටෙනවා ඒ කතාව ඇතුලේ ඒ ටික කොහොමද මැනේජ් කරේ ඉතින් දැන් ෆස්ට් පේපර් එක ලියලාවට පස්සේ ඉතින් කරේ ඒකේ තියෙන සෙකන්ඩ් පාර්ට් එකට ලෑස්ති වෙච්ච එක තමයි වෙන මුකුත් වැඩ කරන්න ගියේ නෑ ඒ කාලය තුලක. හරි එතකොට දැන් ඒකත් එක්ක අපි අර දැන් අර විභාගේ අතරමැද දැන් ICT එනවනේ ICT එක ICT වල පළවෙනි පේපරේට දැන් දවස් කීපයක් හම්බ වෙනවා සමහර අයට හම්බෙන්නේ නෑ දවස් දෙකක් හරි හම්බ වෙනවා ICT ෆස්ට් පේපරේ ඊට පස්සේ ආයි සෙකන්ඩ් පේපරේට දවස් දෙකක් එක්ක තමයි සෙකන්ඩ් පේපරේ තියෙන්නේ. ඉතින් එතකොට මේ ඒකත් එක්ක ඔයා මොනවද දැන් කාලයක් තිස්සේ පාඩම් කරගෙන ආවා නෝට් ගොඩක් ඇති ඒකත් එක්ක ඇත්තටම මොකද්ද විභාගයට කලින් වෙලාවේ කරේ කියන්නේ විභාගයට කලින් දවසේ මොකද කරේ ආයි සෙකන්ඩ් පේපරට කලින් දවසේ මොකද කරේ මොනවද පාඩම් කරේ ආ විශේෂයෙන් මොනවද බලාගත්තේ කියලා අදහසක් එතකොට දැන් MCQ පේපර් එක ගත්තාම තියරි ගොඩක් කව වෙච්ච තැනක් තියෙන්නේ. ඒ කියන්නේ තියරි පරිසරය අතරම වැඩි MCQ පේපරේ. එතකොට කරේ අර MCQ ඩිස්කෂන් වල විවරණ ටික බලපු එක MCQ පේපරේට කලින් දවසේ. ඒක ගොඩක් හයියක් වුණා MCQ පේපරේ කොට දාගන්න. ඒ වගේම සෙකන්ඩ් පේපරේටත් අර එන්ඩ් ගේම් සෙෂන් ටික ඒ ටිකෙන් ලියාගත්ත විවරණ ටික පාස් පේපර් වල ඒ ටික ගොඩක් වැදගත් වුණා සෙකන්ඩ් පේපරේ කොට දාගන්න මට. හරි මේ මම දැන් ඊළඟට අහනවා දැන් කොහොමද දැන් මේ අපේ පේපර් එකේ පාර්ට් දෙකක් තියෙනවනේ MCQ පාර්ට් එකයි මේ සහ සෙකන්ඩ් පාර්ට් එකයි. ඒතර MCQ පාර්ට් එක කොට දාගන්න උදව් වුණ දේවල් සහ ඊට සෙකන්ඩ් පාර්ට් එක කොට දාගන්න උදව් වුණ දේවල් ගැන අදහසක් අපිට කියන්න පුළුවන්. ඒ කියන්නේ ඒකත් එක්ක එතකොට අපේ අනිත් ළමයි ඕක බලාගෙන ඉතින් ඔය ප්‍රශ්න උත්තරය හම්බ වෙනකන් එතකොට සර් කොහොමත් එක්සෑම් ළඟ වෙද්දී අන්තිමට සෙමිනාර් සීරීස් එකක් ගැහුවා එක දිගටම ඔන්ලයින්. එතකොට ෆිසිකල් පන්තියේ ඒ ටික කවර් වෙලා තිබ්බේ. ඊට පස්සේ ආයිත් අර අමතක වෙන ගතියක් තියෙනවනේ කොහොම. ඒක හින්දා මේ ආයි දෙපාර තුන් පාර මට මේ කවර් කරගන්න පුළුවන් වුණා මේ YouTube channel එකෙන් ඒ සෙමිනාර් සීරීස් එක ඇතුලේ. ඊට පස්සේ අන්තිමට මේ ලඟ වෙද්දී විභාගේ ලඟ වෙලාම කරා එන්ඩ් ගේම් කියලා වෙනම සෙෂන් එකක්. ඉතින් ඒකෙන් කොහොමත් සෙකන්ඩ් පේපර් එක කොට දාගන්න ගොඩාක් හේතුවක් වුණා එන්ඩ් ගේම් කියන වැඩසටහන. එන්ඩ් ගේම් එකේ පැටිකෙන් සෙකන්ඩ් පේපර් එක කොට දාගන්න පුළුවන් වුණා වගේම සර්ගේ වෙනම තව ප්‍රොජෙක්ට් එකක් ගියා MCQ වලට. සාමාන්‍යයෙන් පැය 7ක වගේ සෙෂන් එකක් ගියව සර් හැමදාම YouTube එකේ live. ඒ ටික ඇතුලෙන් ඒතකොට මට MCQ පේපරේ ලකුණු ටික හදාගන්න පුළුවන් වුණා. ඒ හින්දා වෙන්නේ නැති සාමාන්‍යයෙන් MCQ පේපරේ මට MCQ 41ක් ඇදලා තිබ්බා. හරි දැන් ඔයා ICT වල එකක් අරන් තියෙනවනේ. ඉතින් එතකොට ICT වලට ඒකක් ගන්න ඔයාට හැදිච්ච වටපිටාව සහ ඔයාට ලැබිච්ච දේවල් ගැන ඇත්තම කිව්වොත් ප්‍රධානම හේතු දෙකයි තියෙන්නේ. එකක් මගේ මහන්සිය සහ කැපවීම. අනිත් එක අපේ පන්තිය, අපේ ICT පන්තිය. මගේ පැත්තෙන් එන්න ඕන දේවල් ටික මම ගන්න පිළිවෙලට මහන්සියෙන් කැපීමෙන් කරගෙන ගියා. ඒ වගේම පන්ති වැඩපිළිවෙලත් ඒකටම සෙට් වෙන විදියට කිසිම අඩුපාඩුවක් නැතුව ඒ විදියටම තිබ්බා. පන්ති වැඩපිළිවෙල ගැන කිව්වොත් පන්ති ටියුට් ටික ඇත්තටම ටියුට් ටික වැඩිත් නැහැ අඩුත් නැහැ. අපේ සිලබස් එකට ඕන වෙන තියරි කවුන්ට් ටික ඔක්කොම පිළිවෙලට දාලා කිසිම අඩුපාඩුවක් නැතුව ටියුට් ටිකක් තිබ්බා. එහෙම අර ඔළුවට බරක් වෙන විදියට නෙමෙයි ටියුට් ටික තිබ්බේ. ඇත්තටම දැක්කමත් ආසයි ඉගෙන ගන්න කිසිම අඩුපාඩුවක් තිබ්බේ නැහැ ටියුට් ටිකේ. ඒ වගේම සර්ගේ ටීචින් ස්ටයිල් එකක් ගත්තාම ඇත්තටම මේකත් වෙනම ලෙවල් එකක තිබ්බේ. ඒ කියන්නේ සිලබස් එකේ තියෙන ගොඩක් අමාරුම තැන් ටික වුණත් සරලව පටන් අරන් අවසානයත් සරලයි. ඇත්තටම තියරි සංකීර්ණයි කියලා අපි හිතන් ඉඳපු තියරි අපිට අන්තිමට තේරුන්නේ නැහැ. ඇත්තටම මේක සංකීර්ණයිද කියලා මෙච්චරවත්. අපේ යාළුවෝ අහද්දි උඹලට මේක තේරෙනවද බං කියලා අහද්දිවත් ඇත්තටම අපිට ඒ කියන්නේ මේක සංකීර්ණයි කියලා කියන්නේ යාළුවට තේරෙන්නේ නැතුණත් අපිට මේක මේ කියලා දෙන්න පුළුවන් මට්ටමක් තිබ්බා. ඒ කියන්නේ අපි ඉගෙන ගත්ත විදියත් එක්ක සර්ගේ ටීචින් ස්ටයිල් එකත් එක්ක අපිට මේක වෙන කෙනෙක්ට කිසිම අමාරුවක් නැතුව අපිට කියලා දෙන්න පුළුවන් මට්ටමකුත් තිබ්බා ඇත්තටම. ඒ වගේම තියරිය ගන්නට පන්තියෙන් පිළිවෙලට කව වුණා. විභාගයට කලින් ඔක්කොම තියරිය කව වුණා. අන්තිම මාස 4 සෙමිනාර් සීරීස් එකක් ගියා සර්ගේ. අමාරු පාඩම් වලට සෙමිනාර් ටික එක දවසින් දාලා කව කරගන්න පුළුවන් වුණා. Python සෙමිනාර් සීරීස් එක දවස් 5න් සර් කව කරා. සම්පූර්ණ පාඩමම. එතකොට මං අර තියේ ටික සාමාන්‍යයෙන් මට 3 පාරක් වගේ කව වෙලා තියෙනවා ඇත්තටම. ඒ වගේම දැන් අපේ පන්තියේ ගිය පේපර් ක්ලාස් එකේ ගත්තාම ඒ පේපර් ටිකත් හොඳ ස්ටෑන්ඩඩ් එකක තිබ්බ පේපර් ටිකක්. ඒවැ තිබ්බ ක්වොලිටි හින්දාත් මට මේ එක්සෑම් එක කරගන්න ඒ ගොඩක් හයියක් වුණා. ඒ පේපර් ක්ලාස් එක. හරි. ඉතින් මේ දැන් මේ සෙෂන් එකකින් ඔයාලා වැඩක් ගන්න ඇති. ඒ කියන්නේ ගොඩක් කතා කරා. ඉතින් මේ මං දැන් කැමති ඉස්සරහට දැන් මේ A level IT කරන සහ A level කරන නංගිල මල්ලට මේ ඔයාට මොකද්ද කියන්න තියෙන්නේ? ඇත්තටම ඉතින් A level කියන්නේ කරන්න බැරි දෙයක් නෙමෙයි. ඇත්තටම කරන්න පුළුවන් දෙයක්. ඒක තමයි ඔයාලගේ ජීවිතේ දිනන් තියෙන හොඳම අවස්ථාව. එතකොට මම ඒක අවුද්දෙන් කරපු එක මට ඇත්තටම සතුටුයි. ඉතින් අර මේ වගේ තව හිතිලා තව අවුද්දෙන් කරන්න එන කෙනෙක්ට ඇත්තටම A level කියන්නේ කරන්න බැරි දෙයක් නෙමෙයි. අනිවාර්යෙන් කරන්න පුළුවන් දෙයක්. මොන සබ්ජෙක්ට් එකේ කෙනෙක් වුණත් ඔයාලා කරන්න පුළුවන් අනිවාර්යෙන්. තියෙන උනන්දුවයි කැපවීමයි ඒ ටික තියනවා නම් ඇත්තටම වැඩි කරගන්න පුළුවන්. හරි. එහෙනම් මේ ඔන්න අපි මෙතනින් වැඩේ ඉවර කරමු. එහෙනම් දාන්න 5ක්.